විපත් මන් දන්නවනේ වගේ ශාසනයේ කාබාසිනියා කරන්න හදාපු ඔය නිකාය. දුක හිතේ මේක කිව්වහම නෑ හඳුන්නේ ඇත්තම සහතික. ලංකාවේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අය කෑලි තුනක් කොහෙන්ද? ඈ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමන් බන්තේ අනුකම්පං උපාදාය කියලා සිවුර දරන අපට තුනක් කොහෙන්ද ආයේ? තුනක් තියෙන්න බෑ එකයි තියෙන්න ඕන. බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෝ මිසක් අපි අරනිකායේ මේ නිකායේ පටලැවිලා මොකද්ද මේ කරන්නේ? ඒක ඇතුලේ හාඳුන්නේ අපිට පේන්නේ නැති දුෂ්ට බවක් තියෙනවා. සමගිය බලය වේ සෑම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. විපත්තියෙන් තියෙන සමගිය බින්දා බලන්නකො එකම ගමේ පන්සල් දෙකක් හදනවා. තරහ වෙනවා. තරහ වෙලා පන්සල් දෙකක් හදනවා. දෙක හදලා මොකද කරන්නේ? අර එකට තිබ්බ දායකයෝ දෙකට කඩනවා. එකට තිබ්බ දායක සභාව දෙකට කඩනවා. අර පන්සලේ වැඩවලට මෙවුන් යන්නේ. මේ පන්සලේ වැඩවලට අරුන් යන්නේ. අරකේ උත්සවයක් තියෙනකොට ඒකට බයිනවා. මේකේ උත්සවයක් තියෙනකොට ඒකට බයිනවා. අර ගමම පව්කාර කෙරුවේ කවුද කියලා බලන්නකෝ. සමගියෙන් තිබුණා නම් එතන පින් කුසල් වැඩෙනවා. එතන බැඳීමක් තියෙනවා. එතන සතුටක් සැනසීමක් ප්‍රීතියක් තියෙනවා. ඒව අපි ගාව නැති උනේ. අපි ඇතුලේ තියෙන කෙලෙස් අපිව දවනවා. අපිව විනාශ කරනවා. අපිව පරද්දවනවා. අපි අතරමං කරනවා. අපි දුකෙහි යලවනවා. ගිහි පැවිදි ભેදයක් නැතුව අපි හැමෝම උත්පත්තියෙන් ලබාගත් වාසනාවන්ත පින්වන්ත ජීවිතේ රකින්න වීරිය කරන්න ඕන. හාමුදුරුවනේ දැන් මගක් ඇවිල්ලා